Welcome my YouTube channel. Oh, my pretty, pretty boy, I love you like I never ever loved no one before you. Pretty, pretty boy of mine, just tell me you love me too. ඔගොල්ලන්ට මම දෙන්න කියන එක ඇත්තටම ඇහෙන්නේ නැහැ. ඒ වෙලේ සද්ද බද්ද ටිකක් එන නිසාවෙන් ඒක ඇහෙන්නේ නැහැ. නිසා මම ඒක මියුට් කළා. මම ඒ නිසා ඒකට කියන දේ මම ඔයගොල්ලන්ට කියන්න. කැම්පස් එකේ එක්සෑම් නිසා දිගටම ස්ටඩි ව්ලොග් තමයි ගේන්න වෙන්නේ. හැබැයි හැම එකෙම තියෙන මම පාඩම් කරන එක. මෙහෙම දවසින් දවස අලුත් ස්ටඩි ටිප්ස් හම් වෙන්නේ නැහැ නේද? ඉතින් එහෙමයි කියලා ලොකු ස්ටඩි ටිප්ස් උත් නැහැ. කොහොමින් හරි ඉතින් පාඩම් කරන ගමන් ඉතින් ඔයගොල්ලන්වත් මතක් වෙනකොට ස්ටඩි ව්ලොග් ගේන්න හිතනවා. මට විභාගේ ඉවර වෙන්නේ ජුනි 22 ජුනි 20 කියන්නේ ජුනි 13 තමයි ඉවර වෙන්න තිබේ. නමුත් දැන් ඉවර වෙන්නේ ජුනි 22. මම ඒක තමයි පිටි දිහා බලාගෙන ටයිම් එක ටේබල් එකත් එක බලාගෙන මම ඔයගලන්ට කියන්නේ. කොහොමින් හරි දැන් මේ වෙනකොට අද දවසේ වෙනකොට සබ්ජෙක්ට් 5ක් ඉවරයි. මම සබ්ජෙක්ට් 8ක් මේ සැරේ කරා. ඒකෙන් සබ්ජෙක්ට් 5ක් ඉවරුණා. සබ්ජෙක්ට් 5න් පස්වෙනි සබ්ජෙක්ට් එක තමයි ඇත්තටම සැටිස් වෙන්න පුළුවන් විදිහට ලියා ගන්න පුළුවන් වුණේ ඇත්තටම. ඒක ඒ කියන්නේ ඒකෙදී පාඩම් කළේ එක දෙයක්. හැබැයි පේපර් එකට ආවේ තව දෙයක්. හැබැයි පේපරේ ලේසි වුණා. අමාරු නැහැ. අනිත් දේ තමයි අපි අනිවාර්ය ප්‍රශ්නයක් එයි කියලා හිතන් හිටියා. නමුත් එහෙම වුණේත් නැහැ. කැමති ප්‍රශ්න 5කට ලියන්න ඕනේ. ඒක කොහොම හරි ලියුවා. ඒකයි සමහර වෙලාවට අපි හිතනවට වඩා සමහර වෙලාවට ප්‍රශ්න පත්‍රය ලේසි වෙන්න පුළුවන්. හැබැයි අපි ලේසි වුණත් අපි හිතනවට වඩා සමහර වෙලාවට ඒවට කරුණු මදි වෙන්න පුළුවන් පේපරේ ලියනකොට. මටත් ඇත්තටම වුණා. මොකද්ද මන්ද හේතුව නිසාවෙන් කොච්චර හොඳටම දන්න පේපරයක් ලිව්වත් නොදන්න පේපරයක් ලිව්වත් මට ලියන්න වෙන්නේ ඒ කියන්නේ එක ප්‍රශ්නයකට ලියන ප්‍රති ප්‍රමාණය මගේ හැමදාම එක සමානයි. කොහොම හරි ඉතින් සබ්ජෙක්ට් 5ක් ඉවරයි. තව සබ්ජෙක්ට් 3ක් තියෙනවා. අද මේක සබ්ජෙක්ට් එකට පාඩම් කරන්න අපිට දවස් 7ක් 8ක වගේ ගැප් එකක් තියෙනවා. මම වගේ ගැප් එක වැඩි වෙනවට අකමැති අය ඉන්නවද? අදගොත් මම සබ්ජෙක්ට් එක ගැප් එක වැඩි වුණාට මාර අකමැති. හැබැයි ඒක පැත්තෙන් අතර මේ සැරේ නම් වාසි. මොකද මේ සැරේ තියෙන සබ්ජෙක්ට් ඔක්කොම වගේ අලුත්. ඒ නිසා පාඩම් කරන්න ටයිම් එක දෙන්න හොඳයි. බලමු ඉතින් ඉස්සරහට වෙසක් සතියක් වෙනවා. වෙසක් සතියට අදාළ ප්‍රධාන දවස් දෙකේ පොඩි ෆ්‍රී එකක් ගන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. බලමු ඉතින් අපි. So let's go study. අපි ඉතින් නැවත පාඩම් කරන්න පටන් ගමු. මට ඔයාලට කියන්න අමතක වුණා. මම මේ කොටසේ දැන් මේ වීඩියෝ කාලේ මෙතනදී ඉන්නේ ওই කැම්පස් එකේ. මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න. ওই කැම්පස් එකේ විශේෂ ස්ථානයක තමයි මම ඉන්නේ. ඔතෙන් ඉඳලා ළමයි පාඩම් කරනවා, ෆොටෝස් ගහනවා. මම ඔතනට කියන නම කියන්නේ නැහැ. ඒකට අපේ කැම්පස් එකේ ඉන්න අය දන්නවා සහ කැම්පස් එකට ආසාවෙ ඉන්න අයට කැම්පස් එකට ආවට පස්සේ නම දැනගන්න පුළුවන්. ඔතනට කියන නමක් තියෙනවා. මම දෙන්නම් පාඩම් කළා. අතන මම මේ ඒවල පාඩම් කරනකොට හවස් වෙලා තිබ්බේ.
කවුරුත් හිටියෙත් නැහැ. මම ඉතින් පාඩම් කළා. හොඳට පාඩම් හිටියා. හැබැයි ඉතින් විභාගෙට ආවේ නෑ පාඩම් කරපු දේවල්. කොහමද ඉතින් මම පාඩම් කළා. ඕකේ. එහෙනම් අපි ස්ටාර්ට් කරමු නැවත පාඩම් කරන්න. ඔගොල්ලෝ එහෙනම් තවත් පාඩම් කරන්න. අදට මම ගිහින් එන්නම්. නැවත අලුත් වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තුවෙන් මම ගිහින් එන්නම්.